කමල නැන්දේ කොහෙද යන්නේ? උලෙන් නැන්දම්මට කතා කරන්න. ඒ මොකටද? එයාට අර ගෑණි ගැන කියන්න ඕනේ. කමල නැන්දේ අම්මා යව දන්නවා. එයා මේ අම්මට දුරින් නෑ වෙනවා. අම්මට? දැන් ඔයාගේ මහත්තයා කිව්වේ තාත්තට නෑයෝ වෙනවා කියලානේ. හරි ඉතින් ඒ දෙන්නගෙම නෑදෑයෝ තමයි. ඉතින් අපේ අම්මයි තාත්තයි නෑයෝනේ. ඒමම තමයි මෙයා අපේ නෑයෝ වෙන්නේ. නේ? අර ඉන්නේ. එයා මෙයාගේ පුතා. ඔයා එයා ගැන හැකාගෙන ඉන්න. අර ගෑනු කෙනා මම මීට කලින් මේ ගෙදරට ඇරලලා තියෙනවා. නෑ. මේ ගෑනු කෙනා මෙයාගේ දුරින් නෑ වෙන කෙනෙක්. පිස්සුද? ඊට වඩා වැඩි සම්බන්ධයක් තියෙනවා. තේරෙන්නේ නෑනේ. ඔයද බං ගියේ? මේ අරයව ගෙදර එක්කන් යන්න. ප්‍රශ්න නෑ. මට එක්ක යන්න පුළුවන්. කෝගලන්ගේ තාත්තා. තාත්තා? හ්ම්. ගිත්. යාව මෙහෙට එක්කන් එන්නකෝ. මේ මොකටද? මං එයාව යන තැන එක්ක යන්නේ නෑ. යා දැනගන්න ඕනේ මෙතන සිද්ධ වෙන දේවල්. අර ගෑණි ඉන්නෝනේ. ඒ තාත්තගේ හොර ගෑණි. මං හිතුවා අම්මට එහෙම කියන්න එපා. උර ගෑණි කියන්න එපානේ. ඒ ඇන්ටිට උනත් ඒ අපේ තාත්තා කෙනෙක්. මොකද්ද? පුදු විප්ලවකාරී වැඩනේ අද ඉන්න පරම්පරාව කරන්නේ. නෑ හමුදුරුවනේ මේ තාත්තගේ අන්තිම කැමැත්ත විදිහට තමයි කටයුතු සූදානම් කරේ. අපේ තාත්තා හාමුදුරුවනේ මේ කැමැත්තෙන් හිටියා මේ ගෙදර ඉඳලා කනත්තට යනකම්ම මේ